රස කුටියේ සයනය අතරේ ආදර මොහොතක් ගෙවන්න සොඳුරේ ආදර පහසක සුදු පාවඩ මත සුවඳ දීපා මත වඩිනු කුමරුනේ මෝහන වී මනමා සිහින විමන් Kamato? Kamato? Kapu? Ay kapu ulan ni? Kapu? Ay kapu buka dengue dah? dengue. dengue නෙවෙයි. ඇය ගියේ ගවි ඔබ වහන්සේ වෙනුවෙන් නෙවෙයි. නෑ. ඒ ගීය ගැයුවේ මා වෙනුවෙන් මැයි. අහුන් නැද්ද? දෙසරයක්ම රිපීට් කළා වඩිනු කුමරුනේ. කුමරුනේ. ඇය කුමාරයා කිව්වේ ඔබ වහන්සේට නෙවෙයි. ඇගේ පෙම්වතාට. මෙන්න මේකයි කතන්දරේ. ඇය ඊයේ හවස පූජා පවත්වා අනතුරු වාරදී ඔහුට පොරොන්දු වුණා ඔහු නිවස ඇති වෙලාවේදී ඔහු වෙනුවෙන් විවාහ ගීතයක් ගායනා කරනවායි කියලා. අන්නේ ගීතය තමයි ඇය ඒ ගැයුවේ. මේ අසන්නන්ගේ ඉල්ලීම. මගේ හදවත ආදරයෙන් පිරීලා. ආන්නේ ආදරය පොදුවේ මිනිස්සන් අතේ කරේ බෙදා හැරීම තමයි දෙයියන්ගේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් අත කොහොමද පර ගෑන්නේ? කොහෙවත් යන. කමාතෝ මට දැන් කේන්තියාගෙනයි එන්නේ ඈ. දැන් මට මේ කේන්ති යනවා. පොඩ කැරලා ඉන්නවා. කමාතෝ මට පොඩි දව්වක් කරනවා. පුළුවන් දෙයක් නම් කරන්න. ගලවලා මගේ මේ ආභරණ සේරම. දෙයියනේ මම කොහොමද ඒක කරන්නේ? මමනේ කියන්නේ. ගලවලා මේව සේරම. දෙයියනේ මිනිස්සෙක් කරන මම කොහොමද දෙයියන්ගේ ආභරණ ගලවන්නේ? කපු මහත්තයෝ මට කරන උදව්වක් විදියට සලකලා මේ ආභරණ ටික ගලවලා දාන්න. අපේ මිනිස්සු ආසයි ආභරණ පළඳින්න ඔබ අතර මේ තියෙන ආභරණත් එපා වෙයි. කපු මහත්තයා මේව දාන්න මෙතෙන්දලා හිටගෙන ඉන්නවද දවසක් මොකද වෙන්නේ බලන්න. මට සැකයි ඔබ වහන්සේගේ දිව්‍යමය මොලේ ගැන. සැක කරන්න එපා. වෙනදාටත් වඩා හොඳින් වැඩ කරනවා මගේ මොලේ. ඒ වුණාට මට සැකයි. ආභරණ විතරක් නෙවෙයි. ගලවනවා මගේ ඇඳුණු. අත්තලා එතකොට ඔබ වහන්සේ බය වෙන්න එපා. අත්තලාම ඔබ වහන්සේ මේ වස්ත්‍ර ආභරණ ගලවගෙන අහවල් දෙයක් කරන්න ඕන කියලා මට නම් තේරෙන්නේ. බය වෙන්න එපා. මම ඇඳ ගන්නවා තමුස කියන්නේ. බලන්න එතකොට මම තමුස ඇඳ ගන්නවා මගේ ඇඳු. එතකොට මට දේව සාපේවා දී. සාප කරන්නේ දෙයියෝ. දෙයියෝ මම ස්ථිර වශයෙන්ම තමුසට පොරොන්දුවක් දෙනවා සාප නොකරන බවට. මට බෑ. බෑ කියලා බෑනේ කප් මහත්තයෝ. මට බෑ. බෑ කියලා බෑනේ කප් මහත්තයෝ. මට බෑ. බෑ කියලා බෑනේ කප් මහත්තයෝ. මට බෑ. බෑ කියලා බෑනේ. මට බෑ. බෑ කියලා බෑ. මට බෑ. බෑ කියලා බෑ. මට බෑ. බෑ කියලා බෑ. බෑ කියලා බෑ. බෑ කියලා බෑ. මට බෑ. මොන කලුමකට දෙයියෙක් කළා ඉපදුනාද? මේක ඔබ වහන්සේ කරුම නෙමෙයි මේක ඔබ වහන්සේගේ උරුමේ. උරුමේ කෙසේතත් මේක මගේ කරුමේ කපු මහත්තයෝ. තමුන්ගේ හිතේ සනසිල්ල යමක්කමක් කරගෙන ඉන්න බැරි නම් ඒ දේවත්වයෙන් එතු ඵලයේ කිවෙක්ද කපු මහත්මයෝ? මට බොම කනගාටුයි ඔබ වහන්සේගේ ජීවිතය ගැන. ඒත් මට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම එක දෙයයි. මොකද්ද? පොඩ්ඩක් එනවා මෙහා. දැන් මේක ඔෆිෂියල්. කිට්ටු වෙනවා. ඇයි? හරියට කිට්ටු වෙනවා. ඇයි? වාඩි වෙනවා. ගලවනවා මගේ අඳුර. කපු මහත්තයෝ. කපු මහත්තයෝ. කපු. කපු. අපේ මොකද මේ ඇංගිලා? එනවා එළියට. මට බෑ. බෑ කියලා බෑනේ කපු මහත්තයෝ. ඒකනේ මම කියන්නේ. මම කවු මහත්තයාලා කොහොමද පූජා කරන්න නගින්නේ?
කමක් නෑ. මමනේ කියන්නේ. කවුරු කිව්වත් මට බෑ දෙයියනේ. බෑ කියලා බෑද දෙයියනේ. මට බෑ. අනික අප්පාද නගින්නකෝ. කොහාටද? පූජාසනෙට. මේක මායේ කර්මේ. මේ ප්‍රශ්න උත්තර වලින් වැඩක් නෑ. මං කියන විදිහට වැඩ කරන්න. නගින්න. මේක හයියද? බය නැතු නගින්න. දැන් මෙහෙ. මේක මෙහෙ. අතපය කරගෙන අඩක් තමයි මේක. ඉන්නකෝ මං කියනකල්. මේ මල් මාලේ දාගන්න. නෑ. මේ මල් මාලේ මිනිහා දාගත්තොත් මිනිහත් ඇත්තටම පත් වෙන්න පුළුවන් දේවත්වයට. මේදී දාගන්න. දැන් අද මම කපුවා තමුසේ දෙයි. දෙයනේ මම කකුල් දෙක වෙවලනවා නේ. මොන කකුල් දෙවිලිල්ලද කපු මහත්තයා බලන්නකෝ. මම සතවර්ෂාධික කාලයක් තිස්සේ මෙතෙන් වෙලා ඉන්නවා. මම කවදාවත් කියලා දෙනවද කකුල් කඩෙත් හැදලා තියෙනවා කියලා? ඔබතුමා දෙයියක්නේ මම මිනිස්සෙක්නේ. මොන විකාරද කපු මහත්තයා බලනවා. තමුසේලා වගේද අපි? තමුසේලාගේ අපේ කොයිතරම් වෙනසක් තියෙනවද? තමුසේලාට ඕන ඕන තැන් වල යන්න පුළුවන්, හිතුන දේවල් කරන්න පුළුවන්. ඒ වගේද අපි කොයිතරම් සීමා බන්ධමින් බැඳලාද අපි ඉන්නේ. ඉතින් බලන්න තමුසේලා කොයිතරම් උතුම් જાතියක්ද කියලා. මට මහන්සි. අනේ කපු මහත්තයෝ අනේ කියන එක අහලා පොඩ්ඩක් මං කියන ඉතින් ඉන්නකෝ. මේක මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. මේ වැඩි කතා කරොත් මං තමුසේලා ඇත්තටම කල් රූපයක් කරනවා. නැගිටින්න. දෙයනේ මොනවා වෙන්නේ නේද මම දන්නේ. මොනවත් වෙන්නේ නැහැ. වෙන්න යන්නේ ස්ථාන මාරුවක් විතරයි. හැබැයි මතක තියාගන්නවා. ස්ථානේ මාරුණාට තත්වයේ වෙනසක් නැහැ. ඔන්න මට දැන් ඒ දරිවිව පේනවා. ඒ දරිවිව දැන් පූජාවට එන්නයි සූදානම් වන්නේ. ඔන්න දැන් ගේ දොරකටටම ආවා. අන්න දැන් සූදානම් වෙනවා එන්න. අන්න දැන් එළියට එන්නයි සූදානම් වන්නේ. 10 9 8 7 6 5 4 3 2 1 0 දෙයියනේ දෙයියෙක් වෙලා උපදිනවයි කියන එක කොයි තරම් වාසනාවක්ද. ඒකනේ මෙහෙම හිටි හැටිය වෙස්මාරු කරන්න පුළුවන් උනේ. දැන් මං නියම මනුස්ස පුත්‍රයෙක්. කාටවත් බෑ මාව අඳුර ගන්න. හැමෝම මට මිනිස්සෙක් කියලා රැවටෙනවා ඒකාන්තයි. අන්නේ දැරිවි මෙහාට එනවා. දැන් මේ දැරිවි මාව අඳුර ගන්න එකක් නෑ. ඒ දැරිවි හිතයි මං නියම මනුස්ස පුත්‍රයෙක් කියලා. මං මේ දැරිවිට අඟවන්න ඕන මේ මමත් දේවාලයට බාරයක් වෙන්න යන බැතිමතෙක් කියලා. එතකොට ඒ දැරිවි රැවටෙයි. මං කොහොමද ඇයට ආමන්ත්‍රණය කරන්නේ? පින්වතිය. හරිනේ. එතකොට ඒ දැරිවි හිතයි මම මේ උපාසකෙක් එහෙම නැත්තම් දේවාලයක කපු මහත්තයෙක් කියලා. ප්‍රේමිය. ඒක මහා බාල වචනයක්. එහෙම නැත්තම් සුන්දරී. ඈනම් සුන්දරියක්ම තමයි. සිනිඳු සේල රත පොරවා රන් අබරණ ගෙල පළඳා සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ
නීල නුවන් යුග රැඳි අනුරාග බැල්ම ආල වඩන නීල නුවන් යුග රැඳි අනුරාග බැල්ම ආල වඩන ආස්තලෙන් බිමට බසින දේව කුමරියේ සිහින රජිනියේ ආස්තලෙන් බිමට බසින දේව කුමරියේ සිහින රජිනියේ සිනිඳු සේල ගත පොරවා රන් අබරණ ගෙල පළඳා සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ රණ තිසරුම් ළමැද ඉපිද පියා සලයි මනමත් කර රණ තිසරුම් ළමැද ඉපිද පියා සලයි මනමත් කර මට දිස්වන ඇගේ දසුන කෙසේ වනන්නේ අගය කරන්නේ මට දිස්වන ඇගේ දසුන කෙසේ වනන්නේ අගය කරන්නේ සිනිඳු සේල ගත පොරවා රන් අබරණ ගෙල පළඳා සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ සුරලෝකෙන් කැන්දන් ආලඳක් වගේ ඈ සුරදුවක් වගේ යාන්තම් ඇති හරිම මහන්සි අද පූජාව තියන්න යන්න උනේ තනියම අරයා නැති නිසා මට තනියම යන්නත් මොකද්ද වාගේ ඒ දෙයිනේ මං ඉතින් බාරේ උපු කරන්න යන්න මෙපැයි එක අතකට මට හිතෙනවා අපි මොකටද මෙච්චර කලබල වෙන්නේ කියලා හැමදේම වෙන්නේ Tamange හොඳට මට හිතයි ආපහු හැරිලා ගෙදර යන්නත් ඒත් ඉතින් ගෙදර ගියාම මං කොහොමද බාරේ උපු කරන්නේ දෙයියෝ කෝප වෙලා තියෙන කරදර වැඩි කරන්නත් බැරි නේ මම මොකද දෙයනේ කරන්නේ ඔබ කොයිවටද නැගණිය ඔබ කවුද ඔබ වැනිම මනුස්ස පුත්‍රයෙක් ඒ වුණාට ඔබ මේ පළාතට ආගන්තුකෙක් වගේ වල්මත් වූයේද ආගන්තුකෙක් නම් තමයි ඒත් වල්මත් වෙලා නම් නෙවෙයි එසේනම් මම බැතිමතෙක් මට ලැබිය යුතු දෙයක් අන්සතු වේගෙන යන්නේ ඒ හින්දා හිතෙන් දුක් වෙනවා ලැබිය යුතු දෙයක් නොලැබීම තරම් වේදනාවක් මේ මිහි පිට තවත් නැහැ. අනේ ඒක නම් ඇත්ත නංගි. මගේ වෑයම ඒ දේ මේ කොහොම හරි ලබා ගන්න. හා සම්ඩු සරුවල් කළා හොඳ නෑ. ඒකනේ මේ දේවාලෙට බාරහාර වෙන්න යන්නේ. මං හිතන්නේ අයියන්ඩි ගෙදර නැති වෙලාවක ඔය නැති වුණායි කියන බඩු හොරෙන් අරන් යන්න ඇති. මේ කාරණාව ඉෂ්ට වුණොතින් දේව රූපේ කිරිවලින් නාවන්න මම බාර වුණා. හානේ මාත් හිතේ තියන් ඉන්නේ ඒ විදිහටමයි බාරේ ඔප්පු කරන්න. එතකොට අපි දෙන්නටම පුළුවන් එකට බාරේ තියන්න. ඒ විදිය හුඟක් හොඳයි මං හිතන්නේ. අයියන්ඩි පූජාවට අවශ්‍ය මල් පාන් ගෙනාවද? මම මේ මගදී ගන්න කියලා ආවේ. ඒත් මග පූජාවට ටිකඩයක් තිබුණේ නෑනේ. මගේ ළඟ තියෙනවා වැඩිපුරත් එක්ක. මෙන්න මන් දෙන්න. අනේ බොහොම ස්තුතියි. එහෙනම් අපි යමු අයියන්. යමු. යා.